ගොඩක් අය අපෙන් ඇහුවෙන විටමින් E මොයිස්චරයිසර් එකෙන් සුදු වෙනවද කියලා. මේක සුදු වෙන කෙනා වයිටම් එකක් නෙවෙයි. ඔයගොල්ලන්ට ස්කින් එක ඩ්‍රයි නම්, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ස්කින් එකේ තියෙනවා ෆේස් ඇන්ඩ් බොඩි යූස් කරන්න පුළුවන් මේක. ඩේ ඇන්ඩ් නයිට් යූස් කරන්නත් පුළුවන්. හැබැයි මේක මම අවුවට ගාගෙන යන එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද විටමින් E ඉන්ක්ලූඩ්ලා තියෙන නිසා. එතකොට මේක ෆේස් ඇන්ඩ් බොඩි යූස් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ ෆේස් එක ඩ්‍රයි වෙලා තියෙනවා නම්, හැම යනවා නම්, රැලි වැහලා තියෙනවා නම්, ඔයගොල්ලන්ගේ අර වයසක වගේ පෙනුමක් තියෙනවා නම් මෙන්න මේක ඔයගොල්ලන්ට නයිට් වයිට්නින් ක්‍රීම් යූස් කරනවනේ. ඒ අතරපතරට මේක ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ක්‍රීම් එක යූස් කරලා ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයගොල්ලන්ට වයිට්නින් ක්‍රීම් එක යූස් කරන්නත් පුළුවන්. එතකොට බොඩි එකට මේක යූස් කරද්දී ඩේ ටයිම් සහ නයිට් ටයිම් එකේදී බොඩි එකට යූස් කරන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ ෂේව් කරාම වැක්ස් කරාම ඔයගොල්ලෝ නෝමල් ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ ස්ට්‍රොබෙරි ස්කින් එකක් එන්න බලනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේක ඊට පස්සේ යූස් කරන්න පුළුවන්. එතකොට ස්ට්‍රෙච් මාක් වගේ තියෙන තැන් වල ගාන ක්‍රීම් එකක් නැත්නම් මෙන්න මේක යූස් කරන්න පුළුවන්. කොරළ සහිත වියලි සමක් තියෙන ඔයාලට ගොඩක්ම හොඳයි මෙන්න විටමින් E මොයිස්චරයිසර් එක. ස්කින් එක ලයිට්නින් වෙනවා, පැහැපත් වෙනවා, ග්ලෝ වෙනවා, ලප කැල ලයින් වෙනවා. හැබැයි සුදු නෙමෙයි වෙන්නේ, ලයිට්නින් එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ස්කින් එක ලයිට්නින් වෙලා ක්ලියර් වෙලා අර තෙතමනයක් සහිත ලස්සන සොෆ්ට් ස්කින් එකක් ගන්න පුළුවන් ෆේස් ඇන්ඩ් බොඩි දෙකටම.